අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම මේ අරන් යන්නේ ඔයාලව නුවරට තවත් ගොඩක් ආසන්නෙන් පිහිටලා තියෙන බහිරව කන්ද බුදු පිළිමය බලන්න තමයි ඔයාලව මම අද අඬ ගහගෙන යන්නේ. නුවර ඉඳන් කිලෝමීටර 2ක් කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඉඳන් කිලෝමීටර 2ක් පමණ තමයි මෙතන තියෙන්නේ. ටිකක් කන්දක් වගේ ප්‍රදේශයකට උඩට යන්න ඕන. බහිරව කන්ද විහාරය කියලා ගොඩක් ප්‍රචලිත වුණාට මේකේ ඇත්ත නම ශ්‍රී මහා බෝධි විහාරය වෙනවා. එතකොට මේකට ඔයාලට එනවා නම් ඔයාලට පයින් එන්නත් පුළුවන් ටවුන් එකේ ඉඳලා. එහෙම නැත්නම් තමන්ගේ පර්සනල් වාහනයක් කරන්න එතෙන්ට පාකින් එකට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටුක් ටුක් වගේ දේවල් පාවිච්චි කරලා එන්නත් පුළුවන්. එතන අපි මේ සපත් එහෙම ගලලා තමයි එතනට යන්න ඕන. ගොඩක් ෆොරිනර්ස්ලා එහෙම මෙතෙන් හරියට එනවා බල දකින්න පුළුවන්. මොකද ඒ තරම් සංචාරක ආකර්ෂණයේ දිනාගත්ත පූජනීය ස්ථානයක් තමයි බහිරව කන්ද විහාරය කියන්නේ. සඳ පුංජිත් එක්ක නේද ආවේ? පන්සල 1972 වර්ෂයේදී තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. නමුත් බුදු පිළිමේ නිරාවරණය කරන්නේ 1993 ජනවාරි 1 වෙනිදා. නුවර ටවුන් එකේ එවුනත් අපිට ඕන තැනක ඉඳන් මේක දිස් වෙනවා. හරිම ලස්සනට බලන්න බලා. ඒ වගේම මෙතෙන් ගියපුවාමත් අපිට මේ වටම නුවර ටවුන් එක සහ ඒ අවට ඉතාමත් හොඳින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට මල් එහෙම අරන් ගිහිල්ලා මල් පූජා කරා. ගොඩක් වෙලාවට මේකට හවසකට හරි උදෙන්ම හරි යනවා නම් තමයි හොඳ වැඳ පුදා ගන්න. මොකද නැත්තම් අර වැඩි අවුව තිබ්බොත් එහෙම අපිට මේකේ ඇවිදිද්දි එහෙම ටිකක් අපහසු වෙන්න පුළුවන් හින්දා. එතනින් ඔයාලට මේ පේන්නේ මේ පඩි පෙලෙන් උඩට අපි යන්න ඕන. එතකොට අපිට පුළුවන් බුදු පිළිම වහන්සේගේ උඩටම ඒ කියන්නේ හිස ආසන්නට යන කම්ම අපිට යන්න පුළුවන්. මේකේ යද්දි පඩි ටිකක් නැගගෙන යන්න ඕන. මේ බුදු පිළිමය ගත්තොත් එහෙම මේ බුදු පිළිමේ උස අඩි 88ක්. ඒ කියන්නේ මීටර 26ක් වගේ ගාණක් වෙනවා. එතකොට ඒ වගේ උසක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් අපි මේ උඩට යන එක තමයි වලට පේන්නේ. නගින්න වගේ. මෙතෙන්ට නම් හරියම ලස්සන view එකක් තමයි තියෙන්නේ. panoramic view එකක් බලන්න පුළුවන්. මම මෙතන මේ ඇඩ් කරලා තියෙන්නේ මම කලින් දවසක ගත්ත බහිරව කන්ද බුදු පිළිම වහන්සේගේ වීඩියෝ එකක් තමයි. ඒ කියන්නේ මම මෙතෙන් ඇඩ් කරේ. ඒ වගේ ලස්සනට වෙන. එතකොට අපිට මෙතෙන් ආවමත් ඒ විදිහටම ටවුන් එක ලස්සනට බලන්න පුළුවන්. ඒතර මෙතන හරිම සනීප සුළං ඉඳ ගන්නත් පුළුවන් අපිට. රෑට වගේ ගිහිලා බලුවත් හරිම ලස්සනට දී. මොකද ටවුන් එකේ තියෙන ලයිට්ස් එළියම ඔක්කොම අපිට බලන්න පුළුවන් නේ. ඉතින් අපි මේ ගියපු දවසේ ටිකක් වැස්ස දවසක් වෙනවා ඉතිහාස විදිහ.
අපේ බබාට ෆොටෝ ගන්න ඕන වෙලා එයා ওই මාමත් එක්ක එකතු වෙලා ෆොටෝ ගන්න එකක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ අපේ බබාගේ තියෙන ශද්‍රාව නේද? එතන ඉඳන් එයා වැඳගෙන ඉන්නවා අමුතු වෙන දිහාට. ඉතින් මම අද මගේ වීඩියෝ එක අවසන් කරන්න තමයි යන්නේ. මම ලොකු බ්ලොග් එකක් ගෙනාවේ නෑ. බහිරකන්ද විහාරයට ගියපු ගමන විතර ඔයාලට ගෙනාවේ. ඉතින් මම අදට මගේ බ්ලොග් එක අවසන් කරනවා. ආයෙත් දවසක හම්බෙන්න. ගිහලා එන්න. බයි.